සසුන් කෙත බදු ගෙවීම සඳහා මුදල් අවශ්‍ය වූ අවස්ථාවේ යේසුස් වහන්සේ පේත්‍රස්ට හරි අපූර්ව දෙයක් කියනවා. ඒ තමයි මොහොතට ගිහිල්ලා බිලියක් බාන්න අසු වෙන පළමු මත්ස්‍යයාගේ කටේ ශෙකලයක් ඔබට ලැබෙන්න යනවා කියලා. අංක 1. ඇයි යේසුස් වහන්සේ පේත්‍රස්ට මොහොතට ගිහිල්ලා බිලියක් බාන්න එහෙමත් නැත්නම් මාළු අල්ලන්න කියලා කිව්වේ? උත්තරේ ඊටාම සරලයි. ඒක පේත්‍රස් දැනගෙන හිටපු රැකියාවයි. ඔහු දීවරේ. සාලමොන් රාජකුමාරයෙක් වුණාට ඔහුගේ පියා වූ දාවිද් ගොපල්ලෙක්. මහා ප්‍රඥාවන්ත සාලමොන් යුදෙව් දේවමාලිගාව නම් වූ විශිෂ්ට ඉදිකිරීම කළේ ගොපල්ලෙක් වූ දාවිද් එකතු කරපු බඩුවලින්. යාකොබ් කියන්නේ ලාබන්ගේ සේවකෙක්. මෝසෙස් එඬේරෙක්. යෝසෙප් වහලෙක්. දානියෙලුත් වහලෙක්. ගිඩියොන් ගොවියෙක්. මතෙව් කියන්නේ සුංගම් අය කරන්නේ. පාවුල් කියන්නේ කූඩාරම් හදපු කෙනෙක්. යේසුස් වහන්සේගේ පියා වඩුවේ. දෙවියන් වහන්සේට වැදගත් ඔබ කරන්නේ හෝ කරන්න දන්නේ මොකද්ද කියන එක නෙමෙයි, ඔබ ඒක කරන්නේ කොයි වගේ ආත්මයකින්ද කියන එකයි. ඔබව සාර්ථක මිනිසෙකු කරන්න උන්වහන්සේට ඔබ තුල තිබෙන දේ හොඳටම ප්‍රමාණවත්. යක්ෂයා නිතරම ඔබව පොළඹවයි ඔබට නැති දේ තව කෙනෙකුට ඇති දේ සමග සංසන්දනය කරලා කනස්සලු වෙන්න. මතක තබා ගන්න. ඔබට කවදාවත් බෑ තව කෙනෙක් සමග ඔබව සංසන්දනය කරන්න. බයිබලයේ අපිට කියවන්න ලැබෙන සෑම චරිතයක්ම විශේෂිතයි. හැබැයි ඒ සෑම කෙනෙකුගේම පසුබිම විවිධාකාරයි. ඔබේ පසුබිම මොකක් වුණත්, ඔබ කරන දේ මොකක් වුණත්, දෙවියන් වහන්සේගේ ක්‍රියාවට ඒක බාධාවක් නොවේ. දන්නවද, එදා තමයි පේතුරු කවදාවත් නැති විදිහට තමුන්ගේ රැකියාව දිහා වෙනස්ම ආකාරයකින් බලන්න පටන් ගත්ත දවස. ඒ තරම් කාලයක් මාළු අල්ලන්න ගියාම ඔහු කල්පනා කළේ කොයිතරම් විශාල මාළුවෙක් මට අහුවෙයිද කියලා. ඒ වගේම තමයි කොයිතරම් වටින මාළුවෙක් අහුවෙයිද කියලා. කොයිතරම් ඉක්මනට අහුවෙයිද, බලයෙක්ද, කෙලවල්ලෙක්, බෝරෙක්ද, පරවෙක්ද, එහෙම නැත්නම් අහුවෙයිද නැද්ද? නමුත් ප්‍රථම වතාවට එදා ඔහු කල්පනා කළේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. අහුවෙන මාළුවගේ ස්වභාවය, විශාලත්වය, වටිනාකම කිසිසේත්ම ඔහුගේ කල්පනාවේවත් තිබුණේ නැහැ. ඔහුගේ එකම බලාපොරොත්තුව වුණේ අහුවෙන මාළුවා මොකෙක් වුණත් ඒ තුල දෙවියන් වහන්සේ පොරොන්දු වුණු ආශිර්වාදය තියෙනවා දකින්න. ඔබ මොකද හිතන්නේ? යේසුස් වහන්සේට තිබුණේ නැද්ද ඔහුට මොහොතට ගිහිල්ලා මාළුවෙක් අල්ලන්න කියනවා වෙනුවට සාක්කුවට අත දාන්න එවිට ඔබට ශෙකලයක් හම්බ වෙයි කියලා කියන්නේ? මතක තබා ගන්න. දෙවියන් වහන්සේ ආශිර්වාද කරන්නේ ඔබේ වැඩවලටයි. ඒ වගේම තමයි පේතුරුට මීට පෙර වතාවලදී වගේ නොවේයි. එදා ඔහුගේ රැකියාව හරහා ඔහුට ලැබෙන දේ, ආශිර්වාදය, ලාභය හා මුදල් ගැන උතුම් පරමාර්ථයක් තිබුණා. යේසුස් වහන්සේ පේතුරුට උපදෙස් දීලා තිබුණේ ඒ ලැබෙන ශෙකලය අරගෙන ගිහිල්ලා ඔබ හා මා වෙනුවෙන් බදු ගෙවන්න කියලා. අපි හරි කැමති දෙවියන් වහන්සේ අපිට ආශිර්වාද කරනවට. උන්වහන්සේගෙන් හැමදේම ඉල්ලගන්න. නමුත් දන්නවද ඔබටත් පුළුවන් කියලා ඔබ සතු දෙයිනුත් උන්වහන්සේ සමග බෙදා ගන්න. ඕනෑම සාර්ථක කාර්ය ජීවිතයක් පිටුපස තිබිය යුතු ආත්මීක පරමාර්ථය මේකයි. ඒ නිසා තමයි ඔබට සාර්ථක කාර්ය ජීවිතයක් තියෙන්න අවශ්‍ය කරන්නේ. මතක තබා ගන්න. සඵලත්වයේ සුභාරංචිය දේශනා කරන බොරු ගුරුවරුන්ටයි, හොර එඬේරුන්ටයි ඔබව මංකොල්ල කණ්ඩ ඉඩ තියන්න එපා. ඒ නිසා තෙල් දමන දිශාව ගැන උන්වහන්සේගෙන් දැනගන්න. ඒ වගේම තමයි ඔබට ලැබෙන දේ නිවැරදිව වපුරන්න ඕන තැන, ඒ වගේම ඒක බෙදාගත යුතු ආකාරය ගැන ප්‍රවේශම් වෙන්න. දිගින් දිගටම රැවටෙනවා නම් ඒක ඔබේ තීරණය බවත් මතක තියාගන්න. Subscribe us for more details.